අවුරුදු 2500කටක් වඩා පැරණි මිනිස් මනස වැඩ කරන විදිහ ගැන ලියවුණු අත්පොතක රහස් මොනවා වෙන්න පුළුවන්ද? මේ විවරණයෙන් අපි සූදානම් වෙන්නේ අපේ අභ්‍යන්තර ජීවිතය ඇත්තටම මෙහෙවන්නේ කොහොමද කියන එක ගැන අපූර්ව ගවේෂණයක් කරන්න. මේක නිකන් සාමාන්‍ය විස්තරයක් නෙවෙයි, මිනිස් සිතේ ගැඹුරුම ස්වභාවය හොයාගෙන යන ගමනක්. මිනිස් මනස හරියටම වැඩ කරන්නේ කොහොමද? මොහොතකට හිතමු මනස කියන්නේ හරියටම අභ්‍යන්තර කේතයක්. එහෙමත් නැත්නම් ඉන්ටර්නල් කෝඩ් එකක් ගොඩ දුවන දෙයක් කියලා. අතිශය දියුණු මෙහෙයුම් පද්ධතියක්. ඒ කියන්නේ ඔපරේටිං සිස්ටම් එකක් වගේ අපේ හැම සිතුවිල්ලක්ම හැම ක්‍රියාවක්ම පාලනය කරන මූලික තර්කණයක් මේක ඇතුලේ හැංගිලා තියෙනවා. අපේ එදිනදා ජීවිතේ ගන්න හැම තීරණයක්ම පසුබිමේ ඉඳන් පාලනය කරන්නේ අන්න ඒ අදෘශ්‍යමාන කේතය තමයි. ඉතින් මේ ක්‍රියාවලිය තේරුම් ගන්න අපි ප්‍රධාන කරුණු කීපයක් ඔස්සේ මේ විවරණය ඉදිරියට ගෙන යනවා. මනසේ මෙහෙයුම් පද්ධතිය, ඒක ඇතුලේ තියෙන අඳුරු මැල්වැය ගැන, ඊළඟට යහපත් මුල් වලින් දෝෂ නිවැරදි කරගන්න විදිය, මෘදුකාංගයේ දෘඩාංගයට බලපාන ආකාරය සහ අවසාන වචන මිනිස් විඥාණය නැවත ක්‍රමලේඛනය කරන්නේ කොහොමද කියන එක ගැන අපි කතා කරනවා. හරි, පළවෙනි කොටසට යමු. මනසේ මෙහෙයුම් පද්ධතිය. මනසේ මෘදුකාංගයේ තියෙන මූලිකම ස්තරය, එහෙමත් නැත්නම් බේස් ලේයර් එක මොකක්ද කියලා අපි දැන් ටිකක් දිගහැරලා බලමු. මේක තමයි මුළු ජීවිතයම රඳා පවතින අත්තිවාරම. මීටර් සහස්‍රක දෙකකටත් කලින් විස්තර කරලා තියෙන විදිහට හේතු ප්‍රත්‍යය කියන්නේ මුළු මිනිස් ජීවිතයේම මෙහෙයුම් පද්ධතිය බලගන්වන ප්‍රධානතම තර්කණයටයි. අතිශය පැරණි අභිධර්මයේ එන ප ဋ ාණ ප්‍රකරණයේ සඳහන් වෙන මේ හේතු ප්‍රත්‍යය හරියට අපේ මනසේ සෝස් කෝඩ් එක වගේ. කිසිම මෘදුකාංගයකට ඒකේ කේතයෙන් තොරව වැඩ කරන්න බෑ වගේම තමයි අපේ මනසටත් මේ හේතු ප්‍රත්‍යය කියන නියමයෙන් තොරව කිසිම පැවැත්මක් නැහැ. හරියටම ගහක් කෙලින් හිට ගන්න සහ පෝෂණය ලබා ගන්න ඒකේ මුල්මත රඳා පවතිනවා වගේ මිනිස් මනසේ ඇතිවන හැම සිතුවිල්ලකටම පදනම වෙන්නේ මූලික මුල් 6ක්. මේ මුල් 6 ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදන්න පුළුවන්. අපේ මානසික ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම පාලනය කරන්නේ මේ මුල් 6යි. දැන් අපි දෙවෙනි කොටසට යමු. ඒ තමයි මැල්වෙයා, එහෙමත් නැත්නම් මනසේ අඳුරු කේතය. මෙතනදී පද්ධතිය ඇතුලේ ඊටාම ගැඹුරින් කාවදිලා තියෙන අකුසල මුල් හඳුනා ගන්න එක ඇත්තටම ඊටාම තීරණාත්මකයි. මේවා තමයි ක්‍රමෙන් විනාශය කරා මඟ පාදන්නේ. මෙන්න මේ අඳුරු කේතයන්, එහෙමත් නැත්නම් අකුසල මුල් ප්‍රධාන වශයෙන් 3ක් තියෙනවා. පළවෙනි එක ලෝභය. ඒක හරියට ඩෝපමින් මාර්ග ශක්තිමත් කරමින් ගහක් වෙලා ගන්න වැලක් වගේ අපිව ඇබ්බැහි කරවනවා. දෙවෙනි එක දෝෂය. ඒක මුලේ තියෙන ඇමිග්ඩලා එක අධික්‍රියාකාරී කරවන දවන ගින්නක් වගේ. ඊළඟට මෝහය. මේක හරියටම VR headset එකක් වගේ සමස්ත පද්ධතියම අන්ධ කරලා අපිව සම්පූර්ණයෙන්ම මායාවක හිර කරනවා. ඉතින් මේකේ තියෙන භයානකම සහ වැදගත්ම කරුණ තමයි මෝහය. ඒ කියන්නේ මේ නොදැනුවත්කම කියන කේතය අකංග මායාවක් ඇතුලේ හිර වෙලා ඉන්න අපිට බල කරන එක. ඒක හැම අකුසල සිතුවිල්ලක්ම ඇති වෙන මොහොතකදීම පසුබිමින් අතිශය සක්‍රියව දුවමින් සත්‍ය වසන් කරනවා. ඇත්තටම මේ කේතය දුවනවා කියලා සාමාන්‍යයෙන් අපිට දැනෙන්නේවත් නැති තරම්. අපි එමු තුන්වෙනි කොටසට. ඒ තමයි යහපත් මුල් මගින් මේ දෝෂ නිවැරදි කිරීම. වාසනාවකට වගේ අපේ මෙහෙයුම් පද්ධතිය මේ මැල්වෙයාරකට සදාකාලිකවම කොටු වෙලා නැහැ. යහපත් මුල් 3ක් පාවිච්චි කරලා මේ කේතයේ තියෙන දෝෂ ඩීබග් කරන්න අපිට පුළුවන්. මේක හරියටම භයානක වෛරස් එකකට එරෙහිව වැඩ කරන ප්‍රතිවෛරස් මෘදුකාංගයක් වගේ දෙයක්. අඳුරු කේතයට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරමින් මානසික මෙහෙයුම් පද්ධතිය සක්‍රියවම පිරිසිදු කරන්න අලෝභය, අදෝෂය සහ අමෝහය කියන මේ කුසල් මුල් 3 ක්‍රියාත්මක වෙනවා. අකුසල මුල් සහ මුලින් මේවත් කරන්න මේවට පුදුම බලයක් තියෙනවා. මේ අතරින් අමෝහය, එහෙමත් නැත්නම් ප්‍රඥාව කියන්නේ මෙතන තියෙන ප්‍රබලතම ඩීබග් කමාන්ඩ් එක කිව්වොත් නිවැරදි. පද්ධතියට ඒකේ නිර්පේක්ෂ සත්‍ය අවබෝධ කරගන්න අර අපි කලින් කියපු මායාව නැමැති VR headset එක ගලවලා විසිකරන්නේ මේ අමෝහය විසින්. යථාර්ථය ඒ විදිහටම දකින්න පුළුවන් වෙන්නේ මේ ප්‍රඥාව කියන කේතය අවදි වුණාම විතරයි. ඒ වගේම අදෝෂය, එහෙමත් නැත්නම් මෛත්‍රිය ගොඩක් දුරට ක්වොන්ටම් එන්ටැන්ගල්මන්ට් කියන සංකල්පය වගේ වැඩ කරනවා කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. විශ්වයේ තියෙන හැම අංගයක්ම එකිනෙකට සම්බන්ධ වෙලා තියෙනවා කියන එක මින් හඳුනා ගන්නවා. සරලවම කිව්වොත් ජාලයේ එක තැනක ඇතිවෙන ප්‍රීතියක් ස්වභාවිකවම සමස්ත පද්ධතියම ඉහළට ඔසවා තබනවා. අනුන්ගේ සතුට තමන්ගේ සතුට විදිහට දකින්න ලැබෙන්නේ මේ විශ්වීය සම්බන්ධතාවය නිසායි. හතරවෙනි කොටස මෘදුකාංගය දෘඩාංගයට බලපාන ආකාරය. මේ අභ්‍යන්තර මෘදුකාංගය අපේ භෞතික ශරීරය මත, ඒ කියන්නේ අපේ සැබෑ දෘඩාංගය මත ඇත්තටම බලපෑමක් කරන්නේ කොහොමද කියලා අපි දැන් බලමු.
අභිධර්මයේ තියෙන චිත්තජ රූප කියලා හඳුන්වන සංකල්පය ඇත්තටම හරිම විස්මිතයි. අපේ මානසික මෘදුකාංගය විසින් භෞතික ජීව විද්‍යාව සෘජුවම වගේම ෂණිකවම හැඩගස්වන්නේ කොහොමද කියන එක මේන් පැහැදිලි කරනවා. ඒ කියන්නේ සිතුවිල්ලක් කියන්නේ නිකන් සිතුවිල්ලක් විතරක් නෙවෙයි, ඒක භෞතික වෙනසකම ආරම්භයක්. උදාහරණයක් විදිහට කෝපය හටගත්තම මෘදුකාංගයේ විසින් ක්ෂණිකවම මොලේ ඇමිග්දලාව අවදි කරනවා. ඊට පස්සේ හෘද ස්පන්දන වේගය වැඩි වෙලා මුහුණ රතු වෙන්න සෛලීය රසායනය ක්ෂණිකවම වෙනස් වෙනවා. මේක හරියටම භයානක වෛරසයක් නිසා ලැප්ටොප් එකක දෘඩාංග අධික විදිහට රත් වෙලා විනාශ වෙනවා වගේ ක්‍රියාවලියක්. අපේ ශරීරය ලෙඩ වෙන්න, පිරීමට ලක් වෙන්න මේක ඍජුවම බලපානවා. දැන් අපි පස්වෙනි සහ අවසාන කොටසට ඇවිත් ඉන්නේ. ඒ තමයි මිනිස් විඥාණය නැවත ක්‍රමලේඛනය කිරීම. මේ දෘඩාංග පිරිහෙන එක වළක්වා ගන්නත් අර මැල්වෙයා මුළුමනින්ම අයින් කරන්නත් නම් රෝග විනිශ්චය කරන මෙවලමක්. ඒ කියන්නේ ඩයග්නොස්ටික් ටූල් එකක් අපි අඛණ්ඩව දුවන්න ඕන. මෙතනදී සතිපට්ඨාන භාවනාව මනසේ අභ්‍යන්තර ටාස්ක් මැනේජර් එක විදිහට වැඩ කරනවා. යම් කිසි දෝෂයක් එහෙමත් නැත්නම් බග් එක ක්‍රියාත්මක වෙන මොහොතේම ඒක අල්ලගන්න අභ්‍යන්තර කේතය සක්‍රියව නිරීක්ෂණය කරන එක මේ හරහා සිදු වෙනවා. ඒක පද්ධතියේ ආරක්ෂාව තහවුරු කරන ප්‍රධානතම මුරකරුවා විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. මේ විදිහට අකණ්ඩ රෝග විනිශ්චය කිරීමේ ක්‍රියාවලියක් දුවවන එකෙන් පද්ධතියට පුළුවන් ක්‍රමානුකූලවම අකුසල මුල් මකා දාලා ඒ වෙනුවට කුසල් මුල් ස්ථාපනය කරන්න. දිගින් දිගටම මේ දේ කිරීමෙන් අවසානයේදී සම්පූර්ණ සංසාර මෘදුකාංග පුඩුවෙන් එහෙමත් නැත්නම් ලූප් එකෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්න අපිට පුළුවන් වෙනවා. අවසාන වශයෙන් ගත්තොත් මිනිස් විඥාණය ගැන කරලා තියෙන මේ පුරාණ සිතියම් ගත කිරීම නිකන් ඇදහිය යුතු විශ්වාස පද්ධතියක් විතරක් නෙමෙයි. ඒක කාලයෙන් වැහිලා යන්නේ නැති අතිශය ගැඹුරු විද්‍යාත්මක යථාර්ථයක්. මේක අපේම මනස අත්හදා බලලා තහවුරු කරගන්න පුළුවන් ප්‍රායෝගික සත්‍යයක්. ඉතින් මේ විවරණය නිමාවට පත්වෙද්දී අපිට හිතන්න ගොඩක් වටින ප්‍රශ්නයක් ඉතුරු වෙනවා. මේ මොහොතේ අපේ මනසේ පසුබිමේ නිහඬව දුවන ඒ සැගහුණු කේතය ඇත්තටම මොකක්ද? දැන් පද්ධතිය ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ මොන කේතයේද කියලා අඳුනගෙන මැල්වෙයාර් අයින් කරලා හොඳ සිස්ටම් රීබූට් එකක් දෙන්න දැන් කාලේ හරි නේද? ඒ ගැන ගැඹුරින්ම හිතලා බලන්න.